ඉතින් යාළුවනේ අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ෂෝබට්ටා YouTube channel එකට. අද අරගෙන එන්නේ මෙරින් පළවෙනි සීසන් එකේ 10 වෙනි කොටස. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද කොටසට. Movie Explain. අද කොටස පටන් ගද්දිම අපිට පෙන්වන්නේ සුන්දර ගමක්. ගමේ මිනිස්සු සාමාන්‍ය විදිහට වැඩ කරගෙන ඉන්නවා. එකපාරටම මිනිස්සු කට්ටියක් අශ්වයන් පිට එනවා. ඇවිල්ලා මේ මිනිසුන්ගේ කෑම මලු ඔක්කොම රැගෙන යනවා. මේ වෙලාවේ එතන හිටපු තරුණියකටත් පාරක් ගහලා මේ මිනිසුන්ට සතිය කාලයක් දෙනවා තව කෑම මලු සියල්ලම අරන් යන්න ලෑස්ති කරලා තියන්න කියලා ඒ මංකොල්ලකාරයෝ ටික එතනින් යනවා. ඊට පස්සේ මේ ඉන්න ගෑනු කෙනෙක් කැමිලොට් වලට එන දර්ශනයක් තමයි පෙන්වන්නේ. ඇය මර්ලින් ඉදිරියට එනවත් සමගම මර්ලින් අම්මා කියලා ඇය පිළිගන්නවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් කලින් ගහලා තියෙන්නේ මර්ලින්ගේ අම්මට කියලා. මර්ලින් ඇයගේ මූණේ තියෙන තැළුණු පාර දැකලා කවුද මේක කරේ කියලා අහනවා. මේ සිද්ධියත් එක්ක තමයි අද කතාව පටන් ගන්නෙ. ඉතින් මර්ලින්ගේ අම්මා ඇවිල්ලා තියෙන්නේ රජුව හමු වෙන්න. උදව් ඉල්ලන්න. ඇයගේ ගම් බේරලා දෙන්න කියලා. මේ වෙලාවේදී තමයි ඇය කියන්නේ ඒ කපන් කරුවගේ නම කෙනන් කියලා. ඒත් රජතුමා උදව් කරන්න කැමති වෙන්නේ නැහැ. මොකද කිව්වොත් මේ ගම අයිති වෙන්නේ වෙන රාජ්‍යයකට හින්දා. එහෙම ඒ ගමට උදව් කරන්න ගියොත් යුද්ධයක් ඇති වෙයි කියලා යුත රජතුමා හිතන හින්දා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මර්ලින් ආතර් ගාවට ගිහිල්ලා ඉන්නවා. ඒ වෙලාවේදී ආතර් කියන්නේ මට සමා වෙන්න. ඒ මට පැවරුණ එකක් නම් අපි දැනටමත් අපේ අරමුණ වෙත ගමන් කරනවා කියලා. මර්ලින් කියන්නේ කමක් නැහැ. ඔබ උත්සාහ කළා. ස්තුතියි. ඔබ මේට රජතුමාගේ අවධානය යොමු කරාට කියලා. ඊට පස්සේ ආතර් කියන්නේ මට පුළුවන් කමක් තිබ්බනම් කියලා කියද්දි මර්ලින් කියනවා මම ආපහු එල්ඩෝර වලට යනවා කියලා. ආතර් හොඳයි කියලා කියනවා. මර්ලින් ඊට පස්සේ කියන්නේ ඔබට සේවය කරන්න ලැබීම මට සතුටක් කියලා. ඔය ආපහු එනවා නේද කියලා ආතර් අහනවා. මෙතනදී මර්ලින් කියන්නේ මේ ඉන්නේ මගේ අම්මා මට ඇයව බලා ගන්න ඕනි අනිත් අයව බලා ගන්න කලින් කියලා. මම කියන දේ තේරෙනවද කියලා අහනවා. ආතර් කියන්නේ මට තේරුම් ගන්න පුළුවන් කොහොම හරි ඔයා නම් බැරි එකෙක් කියලා. ඇත්තෙන් මට හම්බුණ එපාම කරපු සේවකයා ඔයා කියලා hina වෙලා කියනවා. මේ වචන වලින් හොඳට තේරුම් ගන්න පුළුවන් ආතර් කියන්නේ මර්ලින් නැතුව ඉන්න බෑ කියලා. ඊට පස්සේ මර්ලින් මං ගිහින් එන්නම් කියලා යන්න හදනවා. ඒ යද්දි ආතර් ආයෙත් කතා කරලා කියන්නේ සුබ ගමන් කියලා. මර්ලින් ගුණවියාගේ ගෙදරට ඇවිල්ලා ආයුධාම්පාන ටිකක් අරගෙන යනවා. මේ ටික දාගද්දි සෙබළු අදින ඇඳුම් කට්ටලයකුත් මර්ලින්ට මල්ලකට දාලා දෙනවා. මර්ලින් කියන්නේ මට ඔච්චර බර අරගෙන යන්න බෑ කියලා. එතකොට එතෙන්ට මොගාන ඇවිත් කියන්නේ ඔයාට අරගෙන යන්න වෙන්නේ නෑ අපිත් එනවා ඔයා එක්ක යන්න කියලා. මර්ලින් කියන්නේ එපා මේක අපේ ගමේ ප්‍රශ්නයක් හින්දා මම ගිහිල්ලා බලලා එන්නම් කියලා. එතකොට ගුණවියා කියන්නේ අපිට ඕනේ වාට උදව් කරන්න. ඔයා අපේ ජීවිත බේරගෙන තියෙනවා. ඒ හින්දා අපිට උදව් කරන්න දෙන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ගයස්ව. එයා මර්ලින්ට අරගෙන යන්න කෑම, බෙහෙත්, වයින් බෝතලයකුත් දාලා දෙනවා. ඊට පස්සේ මර්ලින් මම ගිහිල්ලා එන්නම් කියලා අතට තට්ටුවක් දාලා යන්න හදනකොට ගයස් මර්ලින්ව වැළඳ ගන්නවා. ඒත් මර්ලින් යන දිහා දුකෙන් තමයි බලන් ඉන්නේ. ඊට පස්සේ මේ හතර දෙනා එල්ඩෝර් ගමට යන්න පිටත් වෙනවා. ටිකක් දුරක් ගිහිල්ලා රැ වුණ හින්දා කට්ටිය ටිකක් විවේක ගන්නවා. මේ වෙලාවේ දිනු යම්මයි පොඩි කතා බහක යෙදෙනවා. ඊට පස්සේ නිදාගෙන ඉද්දි මර්ලින්ට සද්දයක් ඇහිලා කඩුවත් අරගෙන ටිකක් වටේ ඇවිදලා බලන්න ගන්නවා. එකපාරටම කඩුවක් මර්ලින්ගේ ඇඟට තියෙනවා. මර්ලින් බය වෙලා හැරිලා බලද්දි ඒ ආතර්. මේ දෙන්න ටිකක් කතා කර කර ඉඳලා නිදා ගන්නවා. හෙට ලොකු ගමනක් යන්න තියෙනවා කියලා. ඉතින් මේ එල්ඩෝර වලට යද්දි අර මංකොල්ලකාරයෝ ඔක්කොම විනාශ කරන ගමන් තමයි ඉන්නේ. ඉක්මනින් එතෙන්ට එන ආතර්, මර්ලින්, මොගානා තුන්දෙනාම සටන් කරන්න පටන් ගන්නවා. කෙනන්ගේ පිරිසව පන්නන්න සමත් වෙනවා. මේ වෙලාවේදී මර්ලින්ට ඔහුගේ පරණ යාළුවා වෙන විල්වත් හම්බ වෙනවා. ඊට පස්සේ ගමේ මිනිස්සු කට්ටිය එකතු කරලා ආතර් පොඩි රැස්වීමක් තියෙනවා. මේ ගම්වාසීන් කියන්නේ මම දන්නවා මේ කේනන් ආපහු තව අය අරගෙන එයි. එතකොට අපි අනිවාර්යයෙන්ම සූදානම් වෙලා ඉන්න ඕනේ කියලා කියද්දි අර විලියම් කියන තරුණයා ඉදිරියට ඇවිල්ලා කියන්නේ ඉස්සෙල්ලම කවුද මේ පුරසාරම් දොඩ වෙන කෙනා කියලා කිව්වොත් නරකද කියලා අහනවා. එතකොට ආතර් කියන්නේ මම ආතර් කුමරු කැමිලට් වලින් කියලා. ඒ වෙලාවේදී විලියම් කියන්නේ ඇටැක් එකට වගේ ඉතින් මං තමයි විලියම් කුමාරයා එල්ඩෝවල කියලා. මේ වෙලාවේදී මර්ලින්ගේ අම්මා විලියම්ට කියන්නේ හොඳින් කතා කරන්න එයා ආවේ අපිට උදව් කරන්නයි කියලා. ඒත් විලියම් අහන පාඩක් නැහැ. ඒ හින්දා
අහන්නේ හරි එහෙනම් ආයෙත් කේනන් ආවහම ඔයා මොකද කරන්න කියලා. එතකොට විලියම් කියන්නේ අපිට බෑ කේනන් එක්ක සටන් කරන්න. එයාට හුඟක් මිනිස්සු ඉන්නවා කියනවා. ඔයාගේ විකල්පය මොකද්ද කියලා ආතර් අහනවා. විලියම් කියන්නේ එයාට ඕනි දේ දීලා දානවා කියලා. ඊට පස්සේ ආතර් අහන්නේ මොකද්ද වෙන්නේ? ඔයාලා බඩගින්නේ මැරෙන්න වෙන්නේ නැද්ද කියලා. විලියම් නම් ආතරට එකඟ වෙන්නේ නැහැ. විලියම් එතනින් අනිත් ගම්වාසීන් කැමති වෙනවා සටන් කරන්න. මේ වෙලාවේදී මැලින් යනවා විලියම්ට පහදලා දෙන්න. මෙතනදී කියන්නේ ඔයා ආතරව විශ්වාස කරන්න සිද්ධ වෙනවා කියලා. ඒත් විලියම් කැමති වෙන පාටක් නැහැ. විලියම් අහන්නේ ඇයි මම රජවරු විශ්වාස කරන්නේ කියලා. ඔයා යාව විශ්වාස කරනවද කියලා මැලින්ගෙන් අහනවා. මැලින් කියන්නේ ආතර් මගේ යාළුවෙක් කියලා. එතකොට විලියම් කියන්නේ යාළුවෙක් කියලා හිතාගෙන හිටියට එයා ඔයාව මුලින්ම දෙයි කියලා. අඩුම ගානේ ඔයාගේ රහසවත් එයා දන්නවද කියලා. මැලින් නෑ කියලා පිළිතුරු දීලා කියන්නේ ඒත් මට එයාව විශ්වාසයි කියලා. ඊට පස්සේ අපිට පේනන්නේ නිදාගෙන ඉන්න ආතර් සහ මැලින්ව. ආතරට නම් පහසු වෙන්නේ නැහැ නිදාගෙන ඉන්න. ඊට පස්සේ මැලින් එක්ක ටිකක් කතා කර කර ඉඳලා අන්තිමට කියන්නේ හෙට පුහුණුව පටන් ගන්න ඕනේ. ඒ හින්දා දැන් නිදා ගන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පසුදින උදෑසන මැලින් ආතරව සූදානම් කරනවා පුහුණුවට යන්න. මැලින්ගේ මව් විසින් ආතරගේ අතට කෑම්පින් ආනක් ගෙනත් දීලා යනවා. ආතර් ඒ කෑම එකේ සුවඳ බලලා ඒක රාජ්‍ය භෝජන තරම් සෙට් නැති හින්දා ගුණවියාගේ අතට දීලා දුවනවා. ඊට පස්සේ ගුණවියා ඒක කාලා මැලින්ගේ අම්මට කියන්නේ ආතර් කෑම රසයි කිව්වා කියලා. ගුණවියත් එතනින් යනවා. මැලින්ට ඔහුගේ මව කියන්නේ ආතර් ඔයා ගැන ගොඩක් හිතනවා. ඒකයි ඔයාගේ උදව්වට ආවේ කියලා. ඊට පස්සේ මැලින් කියන්නේ මං එයාගේ සේවකයා විතරයි. අඩුම ගානේ මගේ රහසවත් එයා දන්නේ නැහැ කියලා. ඒක දැනගත්තා නම් දැනට මම පණ පිටින් ඉන්න විදියකුත් නැහැ කියලා. ඊට පස්සේ කැලේ පැත්තට යනවා ගහක් කපන්න. ඒක විල් දැකලා මැලිනුත් එක්ක එනවා. විල් ඇවිල්ලා කියන්නේ ඔයා ලෑස්තිද කේනන්ව පරද්දන්න කියලා. මැලින් කියන්නේ එච්චර දෙයක් නෙවෙයි ඒත් ආතර් ඒක දැනගන්න බෑ. ආතර් මගේ දෛවයත් එක්ක බැඳුණු දිගු කතාවක් තියෙනවා. මම මායාකාරයෙක් කියලා දැනගත්තොත් මට කැමිලොට් වලින් යන්න වෙනවා. මගේ උදව් නැතුව එයාට ශ්‍රේෂ්ඨ රජෙක් වෙන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ආතර් මේ ගමේ ඉන්න සියලු දෙනාම සටන් කරන්න පුරුදු කරනවා. මේ වෙලාවේදී මැතිව් කියලා තරුණයෙක්ට ආතර් වගකීමක් පවරනවා කේනන්ගේ මිනිස්සු ගැන බලන් ඉඳලා ඔවුන් නැවත එනවා නම් කියන්න කියලා. පසුදින ආතර් එයාගේ සහයට ආපු සියලු දෙනාම සටන් කරද්දී දැනගත යුතු දේවල් කියමින් ඉන්නවා. එතෙන්ට අශ්වයෙක් එනවා. තරුණයෙකුගේ මල සිරුරක් එක්ක. ඒ කවුද කියලා බලද්දි තේරෙන්නේ ඒ ඉන්නේ පෙර දින යවපු මැතිව් කියන තරුණයා කියලා. මෙතනට ගම්වැසි සියලු දෙනාම වට වෙනවා. මෙතෙන්ට අපිල් කියනවා මේ විදියට ඔයා ගමේ හැමෝම මරලා දායි මේක වාගේ වරද කියලා. මේ සීන් එකත් එක්ක ටිකක් පසුපසට යනවා. කරගන්න දෙයක්වත් නැති හින්දා. ඊට පස්සේ මැලින් එනවා විල්ව හම්බ වෙන්න. විල් ඒ වෙලාවේදී ලෑස්ති වෙනවා ගමෙන් පැනලා යන්න. මැලින් කියන්නේ ඇයි ඔයා අපිත් එක්ක සටන් කරන්නේ නැත්තේ? මං හින්දා නෙවෙයි ආතර් හින්දා නෙවෙයි ඔයා ගමේ පවුලේ අය හින්දා සටන් කරන්න කියලා. මෙතනදී විල් කියන්නේ මම නෙවෙයි මිනිසුන්ව දාලා යන්නේ ඔයයි මැලින් කියලා. ඊට පස්සේ විල් එතනින් යනවා. ඊට පස්සේ මැලින් ආතර් ළඟට ඇවිල්ලා විල් ගැන කියනවා. විල්ගේ තාත්තා මේ ගිහින් තියෙන්නේ රජු වෙනුවෙන් සටන් කරන්න ගිහිල්ලා. ඒක හින්දා රජ පවුල් වලට ඔහු වැඩිය කැමති නෑ කියලා කියනවා. ආතර් ටිකක් අවුල් වුණ හින්දා කියන්නේ ඔයා යාළුව විසන්න එයාලා නැත්තම් කඩා වැටෙයි කියලා. ඊට පස්සේ එදින රෑ කට්ටිය එකතු කරලා ආතර් කියන්නේ හෙට උදේ සටන වෙලාවේදී ගැහැණුන් ළමයිව අරගෙන යන්න කියලා. මේ වෙලාවේදී ගෑනු අය මේ කියපු දෙයට විරුද්ධ වෙලා කියන්නේ අපි කොහේ යන්නද? අපිත් සටන් කරනවා කියලා. ආතර් පැහැදිලි කරන්න හැදුවත් එයාලා සටන් කරනවා කියලා ස්ථීර කරනවා. මෙතනදී කියන්නේ ඔයාලගේ පවුල වෙනුවෙන්, ඔයාලගේ ළමයි වෙනුවෙන්, ඔයාලගේ අනාගතය වෙනුවෙන් මේ සටන කරන්නේ. අපි මේක දිනමු කියලා. පසුදින අපිට පෙන්වන්නේ ගුණවියා ආතරට කෑම අරගෙන එනවා. ඇවිල්ලා කියන්නේ මේ මිනිසුන්ට තියෙන කෑම හිඟයි. ඒ හින්දා කෑම රස නැති වුණත් අප්‍රිය කරන්න එපා. මට සමා වෙන්න ඔබතුමාට කියන්න උනාට කියලා එතනින් යනවා. ඊට පස්සේ මැරින් සහ ආතර් සටනට සූදානම් වෙනවා. ඒකට ගමේ ඉන්න සියලු දෙනාගේත් උදව් ලැබෙනවා. එයාලා උගුල් කීපයක් අටවලා මැරකල්ලි එනකම් බලාගෙන ඉන්නවා. මෙතනදී මොගානාට බාරගෙන තියෙන්නේ ගින්දර පත්තු කරන්න. ඒත් ඇයට ඒක පත්තු කරගන්න බැරි වෙනවා.
ඊට පස්සේ මෙලින් එතනට දුවලා ඇවිල්ලා ගල් අතුල්ලන්න වෙලා නැති හින්දා ගින්දර මවන මැජික් එකක් කරලා ගින්දර මවනවා. ඊට පස්සේ සටනට ගම්වැසියෝ සියලු දෙනාම එකතු වෙනවා. ඒ වගේම විල් මේ වෙලාවේදී මර්ලින්වත් බේර ගන්නවා. මෙතන සියලු දෙනාම සටන් කරත් දිනන්න වෙන්නේ නැහැ කියලා විල් සහ මර්ලින් දෙන්න කතා වෙනවා. මර්ලින් මැජික් වලින් සුලිසුලඟක් මවලා මැරකල්ලියේ සියලු දෙනාම පරද්දලා දානවා. ආතර් ඇතුළු සියලු දෙනාම මේ සිද්ධ වෙන අරුම දේ ගැන බලාගෙන ඉන්නේ. ආතරට ඉදිරියෙන් මර්ලිනුයි විලියමුයි ඉන්නවා පේනවා. ආතරට සැක හිතෙනවා මේ දෙන්නගෙන් කවුරු හරි තමයි මේ දේ කරන්නේ කියලා. මේ සීන් එකත් එක්ක මැරකල්ලියේ බේරුණු කීප දෙනෙක් පැන ගන්නවා. පැත්තකට වැටලා හිටපු කේනන් පෙන්ඩ්‍රගන් කියාගෙන ආතර එක්ක සටනට එනවා. මේ දෙන්න අතර සටනක් යනවා. ඒත් ලොකුවටම යන්නේ ආතර අතින් කේනන් සිහිසුන් වෙලා බිමට වැටෙනවා. ඊට පස්සේ මුලින්ම යන්නේ මර්ලින් සහ විලියම් දෙන්න ළඟට. ගිහිල්ලා අහනවා කවුද ඒක කළේ කියලා. දෙන්නම පුදුමෙන් වගේ මොකද්ද කියලා අහනවා. ආතර් කියන්නේ මේ වෙලාවේ එකපාරටම සුලිසුලඟක් නැහැ. කවුද මැජික් කළේ කියලා අහනවා. මර්ලින් ඒ මම කියලා කියන්න ලෑස්ති වෙද්දි කේනන් එතන තිබ්බ දුන්නක් අරගෙන ආතරගේ පැත්තට විදිනවා. විලියම් ඒ මැද්දට පනිනවා. මේකෙන් විලියම්ට ගොඩක් අමාරු වෙනවා. එයාව ඇතුළට අරගෙන යනවා. විලියම් ඇතුළට අරගෙන යාම එයා කියන්නේ මම ඔයාගේ ජීවිතේ දෙවෙනි පාරටත් බේරුවා ආතර් කියලා. ඒ කොහොමද කියලා ආතර් අහනවා. විලියම් කියන්නේ මමයි මැජික් භාවිතා කළේ කියලා. ඊට පස්සේ ආතර් මර්ලින්ට කියන්නේ ඔයාට පුළුවන් දෙයක් කරන්න කියලා. ආතර් එතනින් යනවා. ආතර් ගියාම මර්ලින් කියන්නේ ඇයි ඔයා මේ දේ කළේ කියලා. විලියම් අමාරුවෙන් කියන්නේ ඔයාට ශ්‍රේෂ්ඨ අනාගතයක් තියෙනවා. ඒක ඔයා සම්පූර්ණ කරගන්න ආතර් එක්ක ඉන්න ඕනි කියලා. හොඳින් ඉන්න මර්ලින් කියලා විලියම් මර්ලින්ගේ අත්උඩම මිය යනවා. මේ ගමේ හැමෝම එකතු වෙලා විලියම්ගේ චිතකය පිච්චෙන දිහා බලාගෙන ඉන්නවා. එතනදී ආතර් මර්ලින්ට කියන්නේ ඔයා දැනගෙන හිටියා නේද එයා මායාකාරයෙක් කියලා. අහද්දි මර්ලින් මුකුත් නොකිය ඉන්නවා. ඊට පස්සේ ආතර් කියනවා ඔයා විලියම්ට සමු දීලා එන්න මම කල්ට යන්න ලෑස්ති වෙනවා කියලා. ඊට පස්සේ මර්ලින් ළඟට එයාගේ අම්මා එනවා. ඇවිත් කියන්නේ විලියම් ඔයාගේ අනාගතය හිතලානේ ඒ දේ කරේ. ආතර් සහ ඔයා කියන්නේ එකම කාසියේ දෙපැත්තක් කියලා කියනවා. මර්ලින් කියන්නේ මේ කතාව තව කෙනෙක් කිව්වා කියලා. මර්ලින් අම්මව ආදරෙන් වැළඳ ගන්නවා. මට ඔයා ගැන ආඩම්බරයි මර්ලින් කියලා කියද්දි මේ සීසන් එකේ මේ කොටසත් ඉවර වෙනවා. එහෙනම් ඊළඟ කොටසින් හම්බ වෙමු.